බෙන්තර ගඟෙන් එහාට ඇස් ඇරුණු පූස්පැටියෙක්වත් ගෙනියන්න එපා කියන ජනප්‍රවාදයක් ඔබ අසා ඇති නේද? හැබැයි ඉතින් මේ කතාව කියන්නේ දකුණු පළාතෙන් පිටත ජීවත් වන උදවියයි. කෙසේ වෙතත් මේ කියන සීමාව සැලකුම් කරන බෙන්තර ගඟ හරහා දකුණු පළාතත් බස්නාහිර පළාතත් යා කරමින් යටත් විජිත සමයේ එනම් 1902 වර්ෂයේදී පාලමක් ඉදි කෙරුණා. ඒ මේ පරණ බෙන්තොට පාලමයි. 2025 වර්ෂය වන විට මේ පාලමට වසර 123ක් සපිරෙනවා. මීට වසර 15කට පමණ ඉහතදී මේ පරණ පාලම අබලන් තත්වයේ පවතින බැවින් භාවිතයෙන් ඉවත් කර නව පාලමක් ඉදි කෙරෙනු ලැබුවා. කෙසේ වෙතත් වසර 100කට වඩා ඉතිහාසයකට උරුමකම් කියන මේ පාලම ප්‍රතිසංස්කරණය කර රැක ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් ඊයේ රාත්‍රියේදී මේ ආකාරයට බෙන්තර ගම් දියට කඩා වැටුණා. සංචාරක පාරාදීසයක් බඳු බෙන්තොට නගරයට මේ පාලම සංරක්ෂණය කර රැකගත්තා නම් උපරිම අගයක් එක්වන්නට තිබුණා.